ආයුබෝවන් ඉශාරා ලංකාවේ ඉන්න බවට විශ්වාසයි පොලිසිය පවසයි. කොළඹ අලුත් කඩේ අංක 5 අධිකරණයේ විත්ති කූඩුව තුළදී ඝාතනයට ලක් වූ පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරය ලෙස හඳුනාගෙන සිටින ඉශාරා සෙව්වන්දී ඉන්දියාවට පලා නොගිය බවට විශ්වාස කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිවේදී බුද්ධික මනතුංග මහතා පැවසීය. මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ පවසා සිටියේ ඇය ඉන්දියාවට පලා ගිය බවට සමාජ මාධ්‍ය තුළ මේ දිනවල පැතිර යන ආරංචි පිළිබඳ විමසීම් කිරීමේදී. එම අපරාධය සිදු වූ ඉකුත් මස 19 වෙනි දින පැය කිහිපයක් තුළදී මෙරටින් ඇයට පිටවීමට තිබූ සියලුම ස්ථාන හඳුනාගෙන ඒවා ආරක්ෂිත පියවරන් අනුගමනය කරමින් අහුනු ලැබූ බවයි ඔහු පවසා සිටියේ. එවැනි තත්ත්වයක් තිබියදී එම තැනැත්තියට මෙරටින් පිටවීමට තිබෙන ඉඩකඩ ඉතාමත් අවම බවත් විමර්ශන කණ්ඩායම් ලැබෙන සෑම තොරතුරක් ඔස්සේම සොයා බලන බවත් ඔයවැනි සිද්ධියක් වුණාම විවිධ කටකතා ප්‍රචාරණය වන බවත් විමර්ශන වෙනතකට යොමු කිරීමට අපරාධකරුවන් එවැනි තොරතුරු ප්‍රසිද්ධ කරවා වෙන්න පුළුවන් බවටත් ඇයව අත්අඩංගුවට ගැනීම සඳහා මේ මොහොත වන විටත් විමර්ශන කණ්ඩායම් ක්‍රියාත්මක වන බවටත් ඔහු පවසා සිටිනවා. ඒ වගේම ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ඉශාරා සෙව්වන්දී පිළිබඳ අසත්‍ය තොරතුරු ලබා දුන් බවට චෝදනා ලැබූ දික්වැල් ප්‍රදේශයේ පදිංචි ලහිරු සම්පත් නම් සැකකරු මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කර තියෙනවා. කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේදී කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් පවසා තිබුණේ සැකකරු තම දුරකථනයෙන් අසත්‍ය තොරතුරු සම්ප්‍රේෂණය කරමින් පොලිස් පරීක්ෂණ නොමග යැවීමට උත්සාහ කළ බවයි. ඒ අනුව අත්අඩංගුවටගත් සැකකරු 10 වනදා පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අතර අදාළ සැකකරු මාර්තු 24 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ පිළිබඳව නවතම තොරතුරු දැනගන්න දැන්ම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරන ගමන් තවත් මෙවන් අලුත් වන පුවතකින් යලි හමු වෙනකන් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.